ගිණුම්කරණයේ හරබැර සංකල්පය ගත්තොත් මෙන්න මේ හරබැර සංකල්පය අනුව තමයි ගිණුම්කරණයේ හැම දෙයක්ම වගේ රඳා පවතින්නේ. මූලික සංරචක පහක් තියෙනවා වත්කම්, වියදම්, ආදායම්, හිමිකම්, වගකීම් කියලා. මේ ටිකේ හරබැර බලපෑම ගත්තොත් වත්කම් සහ වියදම් වැඩිවීම හර අඩුවීම බැර. ඊළඟට ආදායම්, හිමිකම්, වගකීම් කියන තුන වැඩිවීම බැර අඩුවීම හර. මෙන්න මේ සංකල්පය මතක තියාගන්න ඕන අපිට ඉස්සරහට යන්න. මේ සංකල්පය හොඳට ඔලුවට දාගන්න. ඊළඟට අපි යන් ගිණුම් කරන සමීකරණයට වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. මේක තමයි ගිණුම් කරණයේ මූලික සමීකරණය. දැන් මම අර කියපු සංරචක පහෙන් තුනයි මේ සමීකරණේ පේන්න තියෙන්නේ. ආදායම් වියදම් කියන දෙක මේ සමීකරණේ පේන්නේ නැහනේ. ඒ දෙක අපි ගැලපීම් කරන්නේ හිමිකම් වලටම. හිමිකම් වල ගැලපීම් හතරක් එනවා. ගැනිලි, වියදම්, ප්‍රාග්ධනය, ආදායම් කියලා. ගැනිලි සහ වියදම් වලදී හිමිකම අඩු වෙනවා. ප්‍රාග්ධනය සහ ආදායම් වලදී හිමිකම වැඩි වෙනවා. ගැනිලි කියන්නේ ව්‍යාපාරයේ අයිතිකරු එයාගේ පෞද්ගලික ප්‍රයෝජනයට ව්‍යාපාරයේ මුදල් ගන්නව නම් ඒක ගැනිලි. ප්‍රාග්ධනය කියන්නේ ව්‍යාපාරයට අයිතිකරු මොනවා හරි යොදනවා නම් මුදල් හෝ ගොඩනැගිලි හෝ මොනවා හරි යොදනවා නම් ඒක ප්‍රාග්ධනය. ගැනිලි ව්‍යාපාරයෙන් අයිතිකරු සල්ලි ගන්නකොට ඒකෙන් හිමිකම අඩු වෙනවා. ප්‍රාග්ධනය යොදවනකොට හිමිකම වැඩි වෙනවා. ඒ නිසා ගැනිලි කරනවා නම් ඒක හිමිකමෙන් අඩු කරන්න ඕන. ප්‍රාග්ධනය යොදනවා නම් ඒක හිමිකමට එකතු කරන්න ඕන.